ආයුබෝවන් channel එකට හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ normal makeup එක ගෙදරදී කොහොමද කරගන්නේ කියලා step by step කියලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි makeup එක ගැන ගොඩාක් විස්තර කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මම දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන ගන්න all කියන බටන් එකත් press කරන්න. මුලින්ම normal makeup එක කරන්න කලින් මේ විදිහට කොණ්ඩේ මූණට වැටෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට hair band එකක් හරි normal band එකක් හරි දාලා මේ විදිහට කොණ්ඩේ මූණට වැටෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. නැත්නම් makeup එක කරද්දී කොණ්ඩේ මූණට වැටුනහම අපහසුතාවයටපත් වෙනවා. ඒක නිසා මේ විදිහට කොණ්ඩේ හදා ගන්න ඕනේ. ඉතින් makeup එක කරන්න කලින් මුලින්ම මේ විදිහට අපේ skin care routine එක කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මගේ skin care routine මගේ ෆවුන්ඩේෂන් දෙකෙන් කලර්ස් දෙකෙන් මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරලා අරගෙන ස්කින් එකට පොඩි ටච් අප් එකක් දෙන විදිහට පංච් එකෙන් පොඩි ටච් අප් එකක් දෙන විදිහට තමයි ෆවුන්ඩේෂන් එක දාගන්න ඕනේ. ඉතින් ෆුල් මේකප් එක වගේ ලොකු ලේස් ෆවුන්ඩේෂන් දාන්නේ නැහැ. ඉතින් නෝමල් විදිහට තමයි ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ. නෝමල් මේකප් එකට ගැලපෙන විදිහට ෆවුන්ඩේෂන් එකක් අඩුවටම ගන්න හිතන් ඉන්නවනම් මේ බ්‍රෑන්ඩ් වලින් ගන්න පුළුවන්. පිට්මී ඒ වගේම මිස් රෝස් ඒ වගේම වියානා වගේ බ්‍රෑන්ඩ් වලින් ඔයාලට අඩුවටම ගන්න පුළුවන්. නෝමල් මේකප් එකට හොඳට ගැලපෙනවා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් වලින් ඔයාලට පුළුවන් ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඉවර වුණේ. ඉතින් ඊළඟට යූස් කරන්න ඕනේ කන්සීලර් එක. ඉතින් මේ විදිහට මම පාවිච්චි කරන කන්සීලර් එක තමයි පැරිස් බ්‍රෑන්ඩ් එකේ කන්සීලර් එක. ඉතින් කන්සීලර් එක මම යූස් කරන්නේ මගේ ඇස් දෙක යට කළුයි. ඒක නිසා මේ විදිහට ඇස් දෙක යට පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්වන්න ඕන නිසා මේ විදිහට ඇස් දෙක යට මම කන්සීලර් ඇප්ලයි කරගන්නවා. ඒ වගේම තමයි කන්සීලර් එකක් යූස් කරන්නේ අපේ ස්කින් එකේ හයිලයිට් වෙන්න ඕන ස්ථාන හයිලයිට් කරලා පෙන්වන්න තමයි අපි කන්සීලර් එකක් යූස් කරන්නේ.
ඉතින් මේ විදියට පංච් එකකින් කන්සීලර් එක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි කන්සීලර් එක බ්ලෙන්ඩ් කරලා ඉවරනේ. ඉතින් ඊළඟට අපේ මේකප් එක සෙට් කරගන්න අපි පවුඩර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මම යූස් කරන පවුඩර් එක තමයි ජෙනට් බ්‍රෑන්ඩ් එකේ ෆිනිෂින් පවුඩර් එක නම්බර් 4. ඉතින් මේකප් එක සෙට් කරගන්න ඕනේ. නැත්තම් ටික වෙලාවක් යනකොට මේකප් එක දාඩිය දැම්මහම මේකප් එක දිය වෙලා වැක්කිරෙන්න පුළුවන්. මුහුණේ ඉරිරි වගේ හිටින්න පුළුවන්. ඒක නිසා මේකප් එක හොඳට පවුඩර් එකකින් සෙට් කරගන්න ඕනේ. ඉතින් ටී සෝන් එකට වැඩිපුර දාඩිය දාන නිසා ඒක නිසා වැඩිපුර පවුඩර් ටිකක් ටී සෝන් එකට දාගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් මේකප් එක පවුඩර් එකෙන් සෙට් කරලා වුණාට පස්සේ අපි කරන්න ඕනේ අපි අයි මේකප් එක කරගන්න එක. ඉතින් ඔයාලට කැමති නම් අයි මේකප් එක කරගන්නත් පුළුවන් නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ගමනක් බිමනක් වගේ යනවනම් ඔෆිස් වගේ යනවනම් අයි මේකප් එක නෝමල් විදියට හරි කරගන්න ඕනේ. ඉතින් මේ විදියට මම මගේ බ්ලෂර් පැලට් එක තමයි අද අයි ෂැඩෝ එක වෙනුවට යූස් කරන්නේ. ඉතින් මේ විදියට පින්ක් කලර්ස් එක තමයි මම ඇහි ලිඩ් එකට සහ ක්‍රීස් එකට දාගන්නේ මේ විදියට. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් බ්ලෂර් කට් එක දාගන්න පුළුවන්. ඉතින් මම අද බ්ලෂර් කට් එක දැම්මේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අයි ෂැඩෝස් සහ ලිප්ස්ටික් අපි මැච් කරද්දි මැච් කරන්න ඕනේ ඇඳුම් වල පාටට සහ ජුවලරිස් වල පාටට තමයි මැච් කරන්න ඕනේ. ඉතින් අයි ෂැඩෝ එකකින් පස්සේ ඇඳ ගන්න ඕනේ කජාල් එක. ඉතින් කජාල් එක ඇඳගෙන ඉදි මේ විදියට ඇහැ පොඩ්ඩක් මේ විදියට ඇඳ ගන්න ඕනේ. එතකොට කජාල් එක ඇඳ ගන්න ලේසි. ඉතින් මේ විදියට ඇඳ ගන්න ඕනේ. ඉතින් ඊළඟට අයිලයින් එක ඇඳ ගන්න ඕනේ. ඉතින් අයිලයින් එක ඇඳ ගන්න මේ විදිය පෙන් එකක් පාවිච්චි කරන්න ඕනේ. අයිලයින් පෙන් එකක්. ඉතින් මේ විදියට අයිලයින් එක ඇඳ ගන්න ඕනේ. ගොඩක් ලොකුවට අයිලයින් එක ඇඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් නෝමල් මේකප් එකක් නේ කරන්නේ. ඉතින් නෝමල් මේකප් එකට ගැලපෙන විදියට මේ විදියට ඇඳගත්තාම හොඳයි. ඉතින් ගොඩක් ලොකුවට වගේ අඳිනවා නම් ආටිෆිෂල් ලුක් එකක් වගේ තියෙනවා. ඒක නිසා මේ ප්‍රමාණයට ඇඳාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊළඟට අයිබ්‍රෝස් එක ඇඳ ගන්න ඕනේ. ඉතින් අයිබ්‍රෝස් එක ඇඳ ගන්න මම මේ විදියට බ්‍රෂ් එකකින් පීර ගන්නවා. ඉතින් බ්‍රෂ් එකෙන් පීරගෙන මේ විදියට බ්‍රවුන් කලර්ස් පෙන්සිල් එකකින් තමයි මම අයිබ්‍රෝස් එක ඇඳගන්නේ. ගොඩක් වෙලාවට බ්ලැක් කලර්ස් යූස් කරන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට බ්ලැක් කලර් යූස් කරනව නම් ආටිෆිෂල් ලුක් එකක් වගේ තමයි තියෙන්නේ. ඒක නිසා බ්‍රවුන් කලර්ස් පෙන්සිල් එකක් යූස් කරනව නම් ගොඩක් හොඳයි. ඉතින් නැචරල් ලුක් එකකට තියෙනවා මේකප් එක. ඒක නිසා මේ විදියට අයිබ්‍රෝස් එක ඇඳගෙන ඉද්දි බ්‍රවුන් කලර්ස් පෙන්සලක් යූස් කරන්න ඕනේ. ඊළඟට මස්කාරා එක තමයි ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම යූස් කරන මස්කාරා එක තමයි MAC බ්‍රෑන්ඩ් එකේ මස්කාරා එක. ඉතින් මේ විදියට මස්කාරා එක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාලට කැමති නම් ඔයාලගේ ලිප් ලයින් එක ඇඳ ගන්න පුළුවන් ලිප් ලයින් පෙන්සිල් එකක් පාවිච්චි කරලා නැත්නම් නෝමල් විදියට වෙනදා වගේම මේ විදියට ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකේ මේ විදියට පියවරෙන් පියවර කියලා දෙන නිසා තමයි මේ ටිකක් වෙලා යන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් විනාඩි 5න් මේ නෝමල් මේකප් එක දාගන්න පුළුවන්. ඉතින් නෝමල් මේකප් එකේ ෆයිනල් ලුක් එක තමයි මේ විදියට තියෙන්නේ. ඉතින් මම අද කරපු මේකප් වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.